ආයිබෝවන්. ඔන්න වෙනදා වගේම අදත් අපි සමහර දැනුමත් එක්ක ඔයාලගේ ගෙදරට ඇවිල්ලා ඉන්නේ ප්‍රශ්න වලට උත්තර කතා කරන්න. අපි බලමු ඔයාගේ උත්තර කීයක් හරිද කියලා. රූප ගණන්ට ගැලපෙන ඉලක්කම් ඉරකින් යා කරන්න කියලා කියන්නේ. අපි බලමු 3 6 9 12. ඔන්න අපිට පුළුවන් මෙයාව යා කරන්න මෙතෙන්ට 3 6 9 12 15 අපිට මෙයාව මෙතෙන්ට යා කරන්නත් එතකොට ඉතුරු වෙන කෙනා ගණින්න ඕනෙත් නෑ මෙතෙන්ට යා කරන්නත් පුළුවන්. එක ඉත්තක මල් 7යි තව ඉත්තක 2යි ඔක්කොම 7 8 9 ගණින්න. එතන ඉඳලා ගණින්න එක ලේසි. ඉටිපන්නම් 8ක් දල්වා තිබුණා 4ක් නිවි ගියා. කෝ නිවි ගිය 4 1යි 2යි 3යි 4යි. දැන් ඉතුරු කීයද පුතේ? 4ක් ඉතුරුයි. ඉටිපන්නම් අඳින්න නැතුව ඉරි කෑලි වගේ වැඳලා ටක් ගාලා හොයා ගන්න පුළුවන් නේද? සිලින්ඩරයක හැඩය ගන්නා පරිසරයේ දක්නට ලැබෙන දෙය සැමන්ටින් එක. සැමන්ටින් එක සිලින්ඩරයක හැඩය. ගොවිපලක එළුවන් 2යි තාරාවන් 3 දෙනයි කකුල් කීයද? එළුවෝ ඉන්නේ කී දෙනයිද? 2යි 4 ගානේ දෙකක්නේ 4 ඒවා දෙකක් කකුල් 8යි තාරාවෝ ඉන්නවා 3 දෙනෙක් 2 ගානේ 3ක් 6යි මේ දෙකේ එකතුව නේද 8යි 8ට 6ක් එකතු කරන්න 9 10 11 12 13 14 අමල් අඹ වලට කැමතියි peer සහ ඇපල් වලට කැමතිය. අමල් අඹ වලට අකමැති නේද? අඹ අකමැති, peer ඇපල් කැමති. කමල් peer වලට කැමති, අඹ ඇපල් වලට අකමැති. විමල් ඇපල් වලට කැමති, peer අඹ වලට අකමැති. දැන් ඕක කියාගෙන යද්දි ඔයාලට ඔක මතක තියනවද? නෑ මතක තියෙන්නේ නැති උනාට කියවගෙන යන්න ඉස්සරහට. හරිද? මතක තියාගන්න try කරන්න එපා ගානන් වල. ඉස්සෙල්ලාම කියවගෙන යන්න ඊට පස්සේ ඕන දේ හොයන්න. peer සාම්බ වලට අකමැති කියලා. දැන් තිදෙනාම අකමැති පළතුර. දැන් අකමැති පළතුරනේ ඕන. එතකොට කෙලින්ම අමල් අඹ වලට විතරයිනේ අකමැති. peer apple වලට කැමතිනේ. එතකොට තුන් දෙනාම අකමැති පළතුර අනිවාර්යයෙන්ම අඹ වෙන්නම ඕනනේ. එතනින්ම හරි නේද? දැන් අපෙන් අහනවා තුන් දෙනාම අකමැති. දැන් අමල් අකමැති අඹ වලට විතරයිනේ. එතකොට තුන් දෙනාම අකමැති පළතුර වෙන එකක් වෙන්න පුළුවන්ද? වෙන්න පුළුවන්ද? බෑ. එතනින්ම උත්තරය අහුණා නේද? තුන් දෙනාම අකමැති නම් අනිවාර්යෙන් අමලුත් අකමැති වෙන්න ඕනේ. ඉතින් අමල් අකමැති අඹ වලට විතරයි නම් තුන් දෙනාම අකමැති එකයි නම් තියෙන එක අඹ. රූපයේ දැක්වෙන ඝන වස්තුවේ ඉරි ඇඳි මුහුණතේ හැඩය වෘත්තාකාර හැඩය. වෘත්තාකාර හැඩය වෘතයක්. ඔන්න ඔය විදිහට අද දවසේ අපේ කතාව අවසන් වෙනවා. හරිම ලේසි ප්‍රශ්න ටිකක් තිබුණේ. ඉතින් පරිස්සමට ගිහින් එන්න. ආයිබෝවන්.